ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන්ද කන්‍යාසේරියගෙන්ද පැමිණ සිටින සම්භාවනීය ආරාධිත අමුත්තන්ගෙන්ද විද්‍යාලයේ විදුහල්පති මෑණියන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ ගුරුමවරුන්ගෙන්ද ගුරු පියවරුන්ගෙන්ද සහෝදර ශිෂ්‍යාවන්ගෙන්ද විද්‍යාලීය සංවර්ධන කමිටුවේ ආදිශිෂ්‍ය සංගමයේ සමාජික මහත්මීන්ගෙන්ද අවසරයි. මම මේ විදියට මගේ ගීතය මගේ කතාව ආරම්භ කරන්නම්. ඒ අපූර්ව ගීතයකින්. මිතුලේ වැනි මාලිගාව සංවිති පදවිය ලබන්න ගල්වැට ළඟ වාඩි වෙලා හඳ පායන හැටි බලන්න සතර දිසා ජයගෙන මම හනික වෙමි ඔබේ ලොවට හිරු සදුවේ එළිය දෙමි. මේ ගීතය මගේ පාසල් ජීවිතය හා බැඳුණු හරි අපූර්ව ගීතයක් කිව්වොතින් මම නිවැරදි. මම මගේ පාසල් ජීවිතය ආරම්භ කරපු පළවෙනි ශ්‍රේණියේදී මම මේ ගීතයට අපූර්ව නර්තනයක් ඉදිරිපත් කරනවා මගේ ප්‍රාථමික විද්‍යාලයේ වෙච්ච ශාන්ත තෙරේසා කනිටු විද්‍යාලයේදී. එකල තෙරේසා කනිෂ්ඨ විද්‍යාලයට සුවිශාල සේවයක් කළ සුනිල් රණවීර මහතාණන් වෙනුවෙන් පැවැත් වූ උපහාර උත්සවයක් වෙනුවෙන් මම මේ අංගය මගේ පාසල් ජීවිතය ආරම්භයේදී ඉදිරිපත් කරනවා. ඒ වගේම දැන් මගේ පාසල් ජීවිතයේ අවසන් භාගය. ඉතින් මගේ පාසල් ජීවිතය අවසාන මොහොතේ මම මේ ගීතය මේ තෙරේසාව කියන පුණ්‍ය භූමියට සුවිශාල සේවයක් කළා ඕ දිසානිද අල්විස් අපේ ආදරණීය විදුහල්පති මෑණියන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයට උපහාරයක් වෙනුවෙන් හරිම පොඩි කොටසක් ගායනා කරා. ඉතින් මට පළවෙනි ශ්‍රේණියේ ඉඳලම පාසල් වේදිකාව හරි පුරුදු තැනක්. මම මේ පාසල් වේදිකාව තුළ අංගයක් ඉදිරිපත් කරන්නට කුතුහලයක් බයක් දක්වපු කෙනෙක් නෙමෙයි. ඒ විදිහට මම මගේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවයින් පස්සේ මගේ ද්විතීක අධ්‍යාපනය සඳහා මගේ දෙමාපියන්ගේ එකම තීරීම වෙන්නේ මේ තෙරේසා බාලිකා මහාවිද්‍යාලය. සමකාලීන මිතුරු මිතුරියන් ජනප්‍රියයි සම්මත පාසල්ම සොයාගෙන ඒ පසුපසම යද්දී මගේ දෙමාපියන්ගේ එකම තීරණය මේ තෙරේසා බාලිකාව වීම මම විශ්වාස කරනවා ඔවුන් ජීවිතේ ලැබපු හොඳම තීරණයක් වෙන්න ඇති කියලා. මොකද දියණියක් සිටින සෑම මවකුගේම පියෙකුගේම එකම අභිප්‍රාය එකම සිහිනය තමයි තමන්ගේ දියණිය තනිව නැගී සිටින ලෝකයට බය නැති හරි අපූර්ව දියණියක් බවට පත් කිරීම. ඉතින් මම විතරක් නෙමෙයි මේ තෙරේසාවට අඩිය තියපු හැම දියණියක්ම තමන් විසින්ම නැගී හිටපු හරි අපූර්ව චරිතයක් කරන්නට විද්‍යාලීය විදුහල්පති මෑණියන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ ගුරු මව්පියවරුන් උත්සුක වෙනවා. ඒ ස්ථිර දෙයක්. ඉතින් අද අප පාසලට සුවිශේෂී දවසක්. මොකද පුරා වසර 17කට අධික කාලයක් මේ තෙරේසාවට සුවිශාල සේවයක් කරපු දිසානිද අල්විස් අබේසිරිවර්ධන ආදරණීය විදුහල්පති මෑණියන් ප්‍රමුඛ තමන්ගේ ජීවිතය හා සමාන කරමින් තෙරේසා දියණිවරුන්ගේ නැන පහන දල්වන්නට කටයුතු කර ආදරණීය ගුරු මව්වරුන් ගුරු පියවරුන් වෙනුවෙන් අපූර්ව උපහාරයක් තෙරේසාවේ ගුරු මව්පියවරුන් හා ශිෂ්‍යාවන් විසින් අද සූදානම් කරන තිබෙනවා. ඇත්තටම අපි මේ කතා කරන වචන වලින් අපි මේ ඉදිරිපත් කරන අංග වලින් අපි මේ කලා වූ සැරසිලි වලින් ඇත්තටම ඔබේ සේවය මනින්නට බෑ. එදා 6 ශ්‍රේණිය මම ද්විතීක අධ්‍යාපනය ලබනකොට ඒ ආරම්භක උත්සවයේදී පිළිගැනීමේ කතාව හා අරමුණු පැහැදිලි කිරීම එකල විදුහල්පති ධූරයේ දරු දිසානිද අල්විස් අබේසිරිවර්ධන අපේ ආදරණීය විදුහල්පති මෑණියන්
හරි අපූර්ව කතාවක් කළා. හරි බයෙන් පුංචි මම මේ ඉස්සරහා වාඩි වෙලා ඉඳිද්දී එදා ඇය පිළිබඳව අපූර්ව චිත්‍රයක් මගේ හිතේ මැවුණා. මම හිතුවේ නෑ ඒ චිත්‍රය මම මේ පාසල තුල අධ්‍යාපනය ලබන කාලවකවානුව තුල මේ තරමටම සුන්දර වේවි කියලා. ඇය පිළිබඳව අපි මෙතන කතා කළ යුතුමයි. අපි ඉස්සර පිළිගැනීමේ කතාවකට ඇයට ආරාධනා කරන්නේ විදුහල්පති මෑණියන් කියලා නෙමෙයි. අපි කතා කරන්නේ ඇයයි අපේ මව, තෙරේසාවේ මව. ඇයයි අපේ සහෝදරිය. ඇය අපිට මිතුරියක්. ඇය අපේ ප්‍රශ්නවලදී අපේම සමීපතමේ අපේම මෑණි කෙනෙක්, අපේම සහෝදරියක් වෙලා ඒ ප්‍රශ්නවලට හරි අපූර්ව උත්තර දුන්නා. ඒ උත්තර ඇතුලේ අපේ ජීවිතයේ සැඟවිච්ච දක්ෂතා කුසලතා බොහෝමයක් තිබ්බා. ඉතින් ආදරණීය විදුහල්පති මෑණියනි, ඔබ මේ තෙරේසාවට එක්කලා වූ ආලෝකය සැබවින්ම සුළුපටු එකක් නෙමෙයි. මම 7 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණියේ සිට නිවේදන කටයුතු වලට විද්‍යාලීය සිංහල භාෂා තරඟ, ඉංග්‍රීසි භාෂා තරඟ මේ ආදී වූ බොහෝ තරඟාවලින්ට සහභාගී වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ තරඟ වලින් ජයග්‍රහණත් ලබනවා. හැබැයි මේ දේවල් වලට හේතු සාධකුනේ මා සතුව තිබ්බ ඒ දක්ෂතාවයන්, ඒ හැකියාවන්ම විතරක් නෙමෙයි. මගේ පිටුපස මගේ අම්මටත් තාත්තටත් වැඩියෙන් මම දිනවන්න උවමනාව තිබ්බේ විද්‍යාලීය විදුහල්පති මෑණියන් ප්‍රමුඛ ආදරණීය ගුරු මව්වරුන්ට, ගුරු පියවරුන්ට. අන්නේ නිසාම මම මගේ ගෙදරට වැඩිය සමීප තැනක් විදිහට මම මගේ පාසල හිතනවා. මම හැමදාම කියනවා වගේ මේ තෙරේසා බාලිකාව ඇතුලේ මට අම්මලා තාත්තලා ගොඩයි, අක්කලා නංගිලා ගොඩයි. ඒ පවුල මගේ වටා හරි අපූර්ව බැඳීමක් නිර්මාණය කරගෙන ඉන්න නිසා මම අද තනිව නැගී සිටිනවා. මටද ඕනෑම තැනක කිසිම බයක් සැකක් නැතුව කතා කරන්නට පුළුවන්. මම දකින විදිහට ඒක මං තුල විතරක් තියෙන දක්ෂතාවයක් නෙමෙයි. ඒක මේ තෙරේසා බාලිකාවේ හැම දියණියක්ටම තියෙන කුසලතාවයක් කිව්වතින් මම නිවැරදි. එදා නිවේදන කටයුතු සඳහා 7 ශ්‍රේණියේදී මාව රුවන් ඉන්ද්‍රසිරි ගුරු පියාණන් මාධ්‍ය ඒකකයේ සඳහා තෝරාගත් වසරේ සිට මේ තාක් දුරට පාසලේ මම විද්‍යාලයේ නිවේදන කටයුතු සිදු කරනවා. ඒ වගේම නොයෙකුත් කතා පවත්වනවා. එදා රුවන් ගුරු පියාණන් මගේ ඒ දක්ෂතාවය හඳුනාගත් ආකාරයෙන්ම වර්තමානය දක්වා මට ඒ දක්ෂතාවයන් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන එන්නට සමස්ත මේ තෙරේසාවේ ගුරු මව්පියවරුන් මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම සංගීත අංශයේ චම්පිකා ගුරු මෑණියන්, ඒ වගේම විද්‍යාලයේ හිටපු ගුරු මෑණියක් වන ප්‍රියංවදා ගුරු මෑණියන්, වර්තමානයේ දිල්හානි ගුරු මෑණියන් මගේ ගායන දක්ෂතාවයන් තවත් ඔප්නංවා ගන්න මට ලොකු රුකුලක් ලබා දුන්නා. ඒ වගේම මගේ පියාණන් ඉංග්‍රීසි ආචාර්යවරයෙක් වුණත් මගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවයන් හරියාකාරව හඳුනා ගනිමින් ඒවා දියුණු කරගන්නට විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ අපේ ගුරු මව්පියවරුන් මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඉතින් මේ තෙරේසාව ගැන මේ වචන දෙක තුනකින් කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තෙරේසාව කියන්නේ අහසක්. ඒ අහසේ හඳ තියෙනවා. හැබැයි තරු නැතුව අහස ලස්සන වෙන්නේ නැහැ වගේ. හඳ කියන ලස්සන දියණියට පුරපසළොස්වක දාට හරි අපූර්වට පායන්න තරු හරි අපූර්ව ආලෝකයක්, හරි අපූර්ව හැඩයක් එක් කරනවා වගේ විද්‍යාලීය ගුරු මව්පියවරුන් අපිට ඒ සඳහා ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඉතින් විද්‍යාලයේ හිටපු විදුහල්පති මෑණියන් ඒ ආකාරයෙන් අපට දෙවෙනි මවක් විදිහට අපේ ජීවිතයට සමීපව ඉන්නකොට අපි පුංචි බඩගින්නක් ආවම ගෘහ විද්‍යාගාරයට යනවා. අපි රසායන මිස්ට බයයි. හැබැයි අපි රසායන මිස්ට ආදරෙයි.
ඒ වගේම තමයි රෂානි ගුරු මෑණියනොත් ඒ වගේම තමන්ගේම දියණිවරුන් පිරිසක් කියලා හිතමින් අපිට ඇගේ සේවා කාලය තුළ අපිට හරි අපූර්ව සෙනෙහසක් ලබා දුන්නා. ඒ වගේම තමයි චින්තක ගුරු පියාණන්. ගණිතය කියන විෂයටම සීමා නොවූ ඔහු හරි අපූර්වට ආදරණීය පියෙකුමෙන් අපිට ජීවිතය කියා දුන්නා. දේවිකා ගුරු මෑණියනොත් ටිකක් සැරපරුෂ චරිතයක්, හැබැයි හරි ආදරණීයයි. ඇයගේ ඇස් දෙකට හරි ඉක්මනට කඳුළු උරනවා. ඒ අපේ ජීවිතයේ සාර්ථකත්වය දැක්කහම. ඒ වගේම පවිත්‍රා ගුරු මෑණියන් ඉංග්‍රීසි භාෂාවතින් ශිෂ්‍යාවන්ව දියුණු කරන්න බොහෝ උත්සාහගත් ආදරණීය ගුරු මෑණි කෙනෙක්. සමහරක් වෙලාවට අත කොනිත්තලා හරි වැරදි කියා දෙන ඇය ඇත්තටම අපේ ජීවිතේට හරි ආදරණීය චරිතයක්. ලකීෂා ගුරු මෑණියනුත් ඒ වගේ විද්‍යාලීය ආදි ශිෂ්‍යාවක් වන ඇයත් අපේ ජීවිතයට හරි සමීපව ඉඳමින් ගුරුවරයෙකුගේ චරිතයටම සීමා නොවෙමින් අපේ ජීවිතයට හරි අපූර්ව පාඩම් රසක් කියා දුන්නා. ඒ වගේම විද්‍යාලයේ හිටපු නර්තනාචාර්යතුමිය. ඇයත් හරි අපූර්ව චරිතයක්. හරිම නිහතමානී චරිතයක්. ඇයත් හරි අපූර්වට අපේ ජීවිතය කියා දුන්නා. සමාවෙන්න හිටපු නියෝජ්‍ය විදුහල්පති මෑණියනි, මට ඔබව මුලින් මතක් කරන්නට අමතක වුණා. ඇත්තටම ඔබත් අපට දෙවෙනි මවක් හා සමානයි. ඔබ ඔබේ ජීවිතය හා සමානවම මේ තෙරේසා බාලිකාවට ආදරය කළා. තෙරේසාවේ දියණිවරුන්ට ආදරණය කළා. ඉතින් ඔබ වර්තමානයේ වෙනත් විද්‍යාලයක විදුහල්පති මෑණියක් විදිහට ඒ පාසලේ දුවා දරුවන්ගේ ජීවිතය හරි අපූර්වට එළිය කරනවා. ඒ වගේම අපිට හදිස්සියකට ඉස්කෝලෙන් පිටතදී මොනා හරි ගෙන්න ගන්න උවමනා වුණාම අපිට මතක් වෙන්නේ අපේ නලින් මාමයි උදේ මාමයි. ඇත්තටම ඔවුන් අපේ ජීවිතේට හරි සමීප චරිත. කිසිම වෙලාවක සැරපරුෂ වුණේ නැහැ. අපේ ජීවිතේට හරි සමීප වෙමින් අපි ඉල්ලන්නේ මොනවාද? ඒ දේ ඒ මොහොතේම ගෙනත් දෙන්න නලින් මාමා උදේ මාමා වැඩ කරා. ඉතින් ඇත්තටම ඔබ අපේ ජීවිතවලට හරි සමීප චරිත. දියණියක් විදිහට සමාජයේ නැගී සිටින්නට විද්‍යාලීය හිටපු විදුහල්පති මෑණියන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ ගුරු මව්පියවරුන් අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ හිටපු මහත්ම මහත්මීන් අපට එවන් ලොකු සහයෝගයක් ලබා දෙද්දී අපි හිතුවේ නෑ විද්‍යාලීය හිටපු විදුහල්පතිතුමිය පාසලෙන් යනකොට අපිට ඒහා සමානවම විදුහල්පති මෑණියක් අපිට ලැබෙවි කියලා. විද්‍යාලීය හිටපු විදුහල්පති මෑණියන්ගේ නික්ම යාමේ උත්සවය අපි හරි සුළුවට අර විද්‍යාලීය එලිමහනේ පවත්වනකොට අපි හරියට කනගාටු වුණා. අපිට ආයිත් මේ වගේ විදුහල්පති මෑණි කෙනෙක් ලැබෙවිද කියලා. නමුත් ඒහා සමානවම අපට ආදරය කරන, ඒහා සමානවම අපට කරුණාව දක්වන, ඒ විදිහටම අපේ අනාගතය පිළිබඳව උනන්දු වෙන අලුත් විදුහල්පතිතුමියක් අපට ලැබිලා තියෙනවා. ඒ වගේම නොවෙනස්ව විද්‍යාලීය ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්, ගුරු පියවරුන් අප වෙනුවෙන් කටයුතු කරනවා. ඉතින් මේ තෙරේසා බාලිකාවේ දියණිවරුන්ගේ අනාගතය කෙසේනම් හැඩ නොවී තියෙන්නද මෙවන් පවුරක් අප වටා රොක් වී සිටින විට. එසේනම් මාමාගේ කතාව අවසන් කරන්නම්. සතර දිසා ජයගෙන මම හනික එමි. ඔබේ ලොවට හිරු සඳුලි එළිය දෙමි. එසේනම් අවසන් කරන්නම් මේ තෙරේසාව තවත් චිරහත් කාලයක් යෙහින් වැජබෙන්නට තව තවත් ප්‍රාර්ථනා කරමි. ඔබ සියලු දෙනාටම සුබ දවසක්. ස්තුතියි.